හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අදත් මම අලුත් බ්ලොග් එකක් අරන් ආවා. ඉතින් මේ බ්ලොග් එක අලුත් වගේම විශේෂ බ්ලොග් එකක්. ඉතින් මේ බ්ලොග් එකේ තියෙන්නේ අපි ගිය ෆීල්ඩ් විසිට් එකක් ගැන. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ පාර අපි අපේ ෆීල්ඩ් විසිට් එකට තෝරගත්තේ හිල්ටන් කොලම්බෝ. ෆීල්ඩ් විසිට් එක ගැන විස්තරයක් කියනවා නම් අපි හැම සෙම් එකකම වගේ ෆීල්ඩ් විසිට් එකක් යනවා. ඉතින් මම ඉස්සරහට ඒ ගැන විස්තර කරන්නම්. ඉතින් අද දවසේ සුපුරුදු පරිදිම අද ලෙක්චර්ස් තිබ්බ අපිට 12:00 වෙනකන්. ලෙක්චර් වලදී අපිට ක්ලාස් රූම් ඇක්ටිවිටි එකක් දුන්නා මැඩම්. ඉතින් ඒ ක්ලාස් රූම් ඇක්ටිවිටි එකට කණ්ඩායම් වලට බෙදලා තමයි තිබ්බේ. ඉතින් අපි ඒ ඇක්ටිවිටි කරන්න අපේ කණ්ඩායමේ කට්ටියත් එක්ක මෙතනට ඇවිල්ලා සාකච්ඡා කරලා සාකච්ඡා මාර්ග වලට එළවිලා අන්තිමට මේ අසයින්මන්ට් එක ඇක්ටිවිටි එක අපි කළා. ඊට පස්සේ මේ ඇක්ටිවිටි එක කරලා ඉවර වෙලා මම ඉක්මනටම හොටෙල් විසිට් එකට යන්න ලෑස්ති වුණා. මේ ඉතින් මම යාළුවෝ වෙනකම් බලාගෙන ඉන්න මොහොතක්. ඊට පස්සේ යාළුවොත් ආවට පස්සේ අපි කට්ටියම කැම්පස් එකෙන් මේ යන්නයි හදන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ හොටෙල් විසිට් එකට යන කට්ටිය. අද අපේ ඩිපාර්ට්මන්ට් එකේ ගෲප්ස් දෙකක් යනවා. මේ තියෙන අපේ කැම්පස් එක. ඔන්න අපි කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා දැන් යන්නයි හදන්නේ. ඉතින් මේ විසිට් එක අපිට පටන් ගන්න දවල් 1:00ට. මේ විසිට් එක ගැන විස්තර කියනවා නම් මම දැන් ඉන්නේ සෙකන්ඩ් ඉයර් එකේ. මම කරන කෝස් එක තමයි ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට්. කැම්පස් එක කියනවා නම් ස්ලිහෙට් දෙහිවල. ඉතින් මේ කෝස් එකේ හැම සෙම් එකකම වගේ ෆීල්ඩ් විසිට් එකක් තියෙනවා. ඉතින් අපි මේ ෆීල්ඩ් විසිට් එකට යන්න තමයි මේ ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න බස් එකක තමයි අපිට එන්න උනේ. බස් එකේ නැගලා අපි ඉතින් ආවා හිල්ටන් එක ළඟින් බැස්සා. හැබැයි හිල්ටන් එක ළඟින් බහිනකොටත් අපි කලින් ගොඩක් පැයකට විතර කලින් තමයි එවිල්ලා තිබ්බේ. ඉතින් මේ කරන්න දෙයක්වත් නැති නිසා අපි හිල්ටන් එකේ එන්ට්‍රන්ස් එකේ ළඟට එවිල්ලා ආයෙත් අනිත් පැත්තට මේ වටයක් කරගුණා. ඉතින් කැරකි හිටියා වෙලාව යන්නේ නැහැ. බඩගිනිත් වෙලා හිටියේ. මොකද අපි උදේට කාලා හිටියෙත් නැහැ. එහෙනම බඩගින්න එක තමයි හිටියේ. බලන්නකො මගේ යාළුවගේ මූණ ඉන්නම බැරුව බඩගින්න හිටියේ. ඇයි රස්නෙත් වැඩි. ඉතින් මේම ටිකක් වෙලා ඉඳි වෙලාව යන්නේ නැති හින්දා අපි යාළුවෝ සෙට් එක ආයි කතා වුණා මොන හරි බීලා එමු කියලා. ඉතින් අපි ඉක්මනින්ම මොන හරි බොන්න කියලා ගියා කඩේකට. ඊට පස්සේ කිරි එකක් අරගෙන බීලා අපි දුවල ආවා ආයේ හිල්ටන් එක ඉස්සරහට. එතකොට වෙලාව හරියටම 1:00ට වෙලා තමයි තිබ්බේ. වෙලෙම අපිව ඇතුළට ගත්තා. මේ තින්නේ ඔන්න ඉතින් අවසානයේදී හිල්ටන් එක ඇතුළට අපි ආවා. හරි දැන් තමයි මූණට හිනාවක් ආවේ අපේ. මෙතන තමයි අද අපිට අපේ සෙෂන් එක තිබ්බේ. ඇත්තටම අද තමයි මම ගිය හොඳම හොටෙල් විසිට් එක. ඇත්තටම මෙහි ඉන්න ස්ටාෆ් එක නම් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලෝ හරියට අපිට හරියටම කියන්නේ හරිම පැහැදිලිව අපිට කියලා දුන්නා. ඒගොල්ලෝ අපි අහපු ප්‍රශ්න වලට ඇත්තටම හරිම නිර්හංකාර විදිහට උත්තර දුන්නා. ඇත්තටම හරිම සතුටින් හිටපු ෆීල්ඩ් විසිට් එකක්. කිසිම බයක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ අපිට පොඩි ට්‍රීට් එකකුත් දුන්නා. ඇත්තටම හරිම සතුටුයි. ගොඩාක් ඔළුවේ තිබ්බ ප්‍රශ්න ටිකක් निराකරණය කරගන්න පුළුවන් වුණා. ඉතින් සෙෂන් එකෙන් පස්සේ ලෙක්චර් සෙෂන් එකෙන් පස්සේ අපිට හොටෙල් එකේ අපිට ඇවිදලා ඒක බලන්න විසිට් එක පටන් ගත්තා. ඉතින් මේ තමයි රෙස්ටෝරන්ට්. මේ හිල්ටන් හොටෙල් එකේ තියෙන රෙස්ටෝරන්ට්. ඉතින් අපිට හැම එකක් ගැනම මේගොල්ලෝ පැහැදිලි කරලා දුන්නා. ඇත්තටම හරිම සතුටුයි. ඉතින් හැම විස්තරයක්ම හරියට දැනගන්න පුළුවන් වුණානේ. ඇත්තටම මේ
මෙහෙම විසිට් තියෙන එකෙන් ඇත්තටම අපි මොටිවේට් වෙනවා මේ වගේ තැන්වලට වැඩ කරන්න කොහොම හරි එන්න ඕනි කොහොම හරි එක්සෑම් ටික කරගන්න ඕනි එහෙම කියලා එහෙන මොටිවේට් එකක් එනවා මේ දැන් කියන්නේ මේ වගේ තැනකට ආවම ඉතින් හැමදාම හොටෙල් විසිට් එකකට එවිල්ලා මොටිවේට් වෙලා යනවා ඇත්තටම මෙහෙම විසිට් එකක් තියෙන එක ගැන ගොඩක් සතුටුයි ඇත්තටම එතකොට අපිට අර තියරි එකට අමතරව ප්‍රැක්ටිකල් දැනුමත් එන නිසා බලන්න ලස්සන view එකක් බලන්න අපි ගියා. මේ තමයි හිල්ටන් හොටෙල් එකේ view එක, එළියේ තියෙන view එක. ඉතින් මෙහෙම ඇවිදගෙන යනකොට අපිට තව විශේෂ අමුත්තෙක් හම්බුණා. මේ විශේෂ අමුත්ත කවුද කියලා බලන්න. මෙයා තමයි මං කිව්ව විශේෂ අමුත්ත. අනේ හරිම හුරතල්. මම මේකට එන්න එන්ට්‍රන්ස් එක ළඟ ඉද්දිත් මම දැක්ක මෙයා ඉන්නවා. මේ මං හිතුවේ නෑ මෙහෙම මෙයාව අල්ලන්න chance එකක් ලැබෙයි කියලා නේ. මේ තමයි ගොල්ලොන්ගේ pool එක. මෙතනට වෙලා අපි හිටියා. ඉතින් බලන්නකෝ මේ වීඩියෝ එකට නම් මම YouTube channel එකක් කරනවා. You have a YouTube channel? Yes. Hi guys, Hiran here. දවසක ඔයා famous වුණාම මෙතනදී යාලා අපිට ෆොටෝස් ගන්න කියලා chance එකක් දුන්නා. මං හිතුවේ මේගොල්ලෝ අපිට වීඩියෝස් එන්න ගන්න දෙන එකක් නෑ කියලා. ඒ වුණාට ඕන තරම් වීඩියෝස් ගන්න කියලා ඒගොල්ලෝ chance එක දුන්නා. හැබැයි ගෙස්ට්ලාට කරදරයක් වෙන්නේ නැති විදිහට. ඉතින් මේ තමයි අපේ හොටෙල් විසිට් එකේ අවසානම හරිය. මේ තමයි අපේ ගෲප් දෙක. ඉතින් අපේ හොටෙල් විසිට් එක මෙතනින් ඉවර වුණා. ඉතින් හරිම දුකයි. ඇත්තටම වෙලාව ගියා දැනුනේවත් නැහැ. ඒ තරම් හොඳයි. ඒගොල්ලෝ පැහැදිලි කරලා දුන්නා. හරිම ෆනි. මේක ඉතින් ලස්සන මතකයක් අපිට. ඇත්තටම මමත් හිතාගත්ත මේ විසිට් එක ඉවරුණායින් පස්සේ මමත් මේ වගේ තැනකට අනිවාර්යයෙන්ම වැඩ කරන්න එනවා කියලා. ඉතින් අපේ විසිට් එක මෙතනින් ඉවරයි. දැන් ඉතින් අපි හොටෙල් එකකින් යන්නයි හදන්නේ. අපිට එක්ස්ප්ලේන් කරපු මැනේජර්ස්ලටත් අපි ස්තුතිවන්ත වෙලා අපි ඉතින් දැන් කට්ටිය බෙදිලා අපේ බෝඩින් වලට එන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි කට්ටිය දැන් බස් එකට නැගලා මේ එන ගමන් ඊට පස්සේ බස් එකේ ඇවිල්ලා බැහැලා අපි ඉස්සෙල්ලාම ගියේ කෑම කඩයක් හොයාගෙන. මොකද දවසේ මුකුත් කාලා හිටියේ නෑ. හේ වෙද්දිත් අර දීපු අර කිරි එකක් දීලා අර ස්නැක් එකක් කාලා හිටියේ ඒක ටික විතරයි. වෙනම බඩගින්නක හිටියේ. ඉතින් අපි තුන් දෙනත් එක ගියා කෑම එකක් ගන්න. අනේ ඇවිදගෙන ගිහිල්ලා අන්තිමටම කෑම කඩේ ළඟට යද්දී ඒක වහලා. ඇත්තටම ඊට පස්සේ ආයි වෙන කඩයක් හොයාගෙන ඒකට ගිහිල්ලා අන්තිමටම කෑම එකක් අරගෙන සතුටින් බෝඩින් වෙත ළඟා වුණා. ඉතින් යාළුවනේ මගේ vlog එක මෙතනින් ඉවර කරනවා කියලා හිතුවට ඉවර කරන්නේ නැහැ. මොකද මම කලින් විසිට් ගියපු හොටෙල්ස් වල ෆොටෝස් මෙතන දානවා. මේ තමයි අපි ෆස්ට් සෙම් එකේදී ෆස්ට් ඉයර් ෆස්ට් සෙම් එකේදී ගිය ගෝල්ඩ් ෆේස් හොටෙල් එක. ගෝල්ඩ් ෆේස් හොටෙල් එකේ ඇත්තටම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් තමයි හිටියේ. ඒ මැඩම් නුත් අපිට පැහැදිලි විස්තර කියලා දුන්නා මේ ගෝල්ඩ් ෆේස් හොටෙල් එකේ ගියපු මතකෙ. ඊට පස්සේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙම් එකේදීත් අපි ගියේ හිල්ටන් හොටෙල්මයි. ඉතින් අපිට ඉතින් මේගොල්ලෝ මෙහෙම තමයි ට්‍රීට් කළේ. ඉතින් මේ මතකයන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවත් එක්කම මම මගේ බ්ලොග් එක මෙතනින් ඉවර කරන්න හිතනවා. thank you ඔයාලට මාව subscribe කරන්න. ඒ වගේම link එක ෂෙයා කරන්න කියලාත් ඉල්ලනවා. එහෙනම් මාත් එක්ක හැමදාම රැඳිලා ඉන්න. thank you for watching.